බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් හෝල්සේල් අයිටම්ස් ගන්න තැනක් කිව්වා නම් ඒ ගද්දි අයිටම්ස් 12ම ගන්න ඕනි කියලා කිව්වා නම් එච්චර ගන්න ලොකු ගාණක් යට කරන්න බෑ නේද? අනිවාර්යෙන් ඔයාලට එන්න තියෙන එකම තැන තමයි KPH Heaven gift එක. අපිට කෝල් එකක් ගන්න අපිට මැසේජ් එකක් දාන්න ඔයාලට ඕන විදිහ කියන්න fancy items chocolate perfume soft toys birthday items මෙන්න මේ දේවල් ඔයාලට හෝල්සේල් ප්‍රයිස් එකට අපෙන් අරගන්න දැන් පුළුවන්. ඔයාලට දෙන්න තියෙන තව මැසේජ් එකක් තමයි ළමයි මගෙන් එකපාරක් හරි හෝල්සේල් හරි රිටේල් හරි ඔයාලා බඩු අරගෙන තියෙනවා නම් gift box ඒවා chocolate box එකක් ඒවා මෙහෙම නැත්නම් gift package එකක් ඒවා එහෙම නැත්නම් fancy items හරි මොනම දෙයක් හරි මගෙන් එකපාරක් හරි අරන් තියෙනවා නම් ඔයාලා දෙවෙනි පාර මංගාවට එද්දී අනිවාර්යෙන් discount එකකුත් එක්ක තමයි ඊළඟ පාර වාගේ items ටික ගෙදර අරන් යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඔයගලන්ට ඔයාගේ බිස්නස් එකට ඕන කරන හෝල්සේල් අයිටම්ස් ගැන දැනගන්න ඕන නම් ඒවා ප්‍රයිස් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කෝල් කරන්න මැසේජ් එකක් දාන්න ඕන ෆොටෝස් ඔයගලන්ට මොන වගේද විස්තර දැනගන්න ඕන ඒවා කියලා අපේ කට්ටියකින් ඉල්ල ගන්න අනිවාර්යෙන් ඔයගලන්ට රිප්ලයි එනවා රිප්ලයි එන්න නැතුව ඉන්නේ නැහැ. අනිත් ඒ තමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බේ අක්කේ හෝල්සේල් ගද්දි 12ම ගන්න ඕනේද කියලා. හරිද? පැටියෝ ඔයගොල්ලන්ට 12ම ගන්න ඕනේ නැහැ. 12ට අඩුවෙන්. 12ට අඩුවෙනොත් මගෙන් හෝල්සේල් අයිටම්ස් අරගන්න පුළුවන්. හරිද? අනිත් එක මම මේ විදිහට ඔන්න මේ විදිහට තමයි හෝල්සේල් අයිටම්ස් ඔයගොල්ලන්ට දෙන්නේ ළමයි. හරිද? මෙන්න මේ විදිහට අහගන්න. හෝල්සේල් අයිටම්ස් ගද්දි 12ම ගන්නවා නම් ඔයාලට සෑහන් ප්‍රොෆිට් එකක් තියෙනවා. අපිට 12ට අඩුවෙන් ගන්නකොට ඔයගොල්ලන්ට අපි හෝල්සේල් ප්‍රයිස් එකටම තමයි දෙන්නේ. හැබැයි items 5කට වැඩිය ගන්න ඕන. එක item එකකින් කෑලි 5කට වැඩිය ගන්න ඕන. එහෙම නැත්නම් 5කට අඩුවෙන් ගන්න ඕන. ඔයගලන්ගේ අතේ තියෙන බජට් එකේ හැටියට හෝල්සේල් ප්‍රයිස් එකට 5කටත් අඩුවෙන් නම් ගන්න ඕනේ. අන්න ඒ තැන් වලදී විතරක් item එකේ චුට්ටක් ප්‍රයිස් එහෙට මෙහෙට වෙනස් වෙනවා. ඒ අරින්ද ඒකත් හැබැයි වැටෙන්නේ හෝල්සේල් ප්‍රයිස් වලටම තමයි. මොකද අපි රිටේල් විකුණන ප්‍රයිසස් වලට කිසිම කෙනෙක්ට හෝල්සේල් අයිටම්ස් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මගේ TikTok page එකට යන්න ගිහිල්ලා බලන්න කස්ටමර් ෆීඩ්බැක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ වගේ කොයි වගේ අයිටම්ස් තියෙන්නේ කොයි වගේ විදිහටද අපි ඔයගොල්ලන්ට ඩිලිවර් කරන්නේ කොහොමද කස්ටමර් සර්විස් එක දෙන්නේ කියලා අයිඩියා එකක් අරගන්න පුළුවන්. මේක ඔන්න හෝල්සේල් කස්ටමර්ස්ලට මම රිටේල් කස්ටමර්ස්ලට දෙන්නටම දෙගොල්ලන්ටම අනිවාර්යෙන් වීඩියෝ එක බැලුවට ගොඩාක් thank you ගොඩාක් sorry මොකද කියන්නේ කීක මතක නැහැ ගොඩාක් thank you